ඔන්න ඉතින් අදත් අලුත් දවසක් ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ඇඳ අස් කළා මං අද කරන්නේ මොනවද කියලා බලමු. ඉතින් යාළුවනේ අද vlog එකෙන් බලමු මම උදේ ඉඳලා දවස් පටන්ගෙන හවස් වෙනකම් මොනවද අද දවසේ කරන්න කියලා. අපි දැන් තව ටිකකින් පන්නර යනවා. ගිහිල්ලා මොනවද කරන්න කියලාත් බලමු. ඔන්න ඉතින් මං දැන් උදේට තේ එකක් හදාගන්න තමයි හදන්නේ. අද ඉතින් නිවාඩු දවසේ හින්දා මම තේ එකක් හදාගන්නවා ඉස්සෙල්ලම. ඉතින් මම කිරි එකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් මේක යාළුවනේ මේ ඇන්කර් එකේ අලුත් කිරි එකක්. මේ චොක්ලට් තියෙන කිරි එකක් මම එක මේ සුදු කිරි වලට දාලා තමයි හදාගන්නේ. දැන් ඉතින් මම ඇඳ උඩම ඉඳගෙන තේ එක බොනවා. බීරි වෙලා අද මම පොඩි කෑමක් හදනවා පාන් පිටි වලින්. ඒක මං හදන විදිහ තමයි පෙන්වන්නේ. ඉතින් මම භාජනයක් අරගෙන ඒකට පාන් පිටි ටිකක් දාගන්නවා. සාමාන්‍ය ගානක් දාගෙන ඒකට ලුණු දානවා. ඊට පස්සේ ලුණු දාලා ඉවර වෙලා වතුරක් දාලා අනනවා. අනන ඉවරලා මේක අර මේ බෝලයක් වගේ රොටියක් වගේ හදා ගන්නවා. ඉතින් මම සීනි සම්බෝල දාලා තමයි මේක හදන්න හැදුවේ. ඒත් ඉතින් සීනි සම්බෝල හදාන ලුණු ඉවරයි. දැන් ඉතින් මොනවා කරන්නද? ඊට පස්සේ මේක ඉතින් හදන්න ඉතින් විදිහක් නැහැ. ඒ නිසා මේක වහලා ඊට පස්සේ හොඳට චූටි බෝල වගේ මේ කඩාගෙන ඉවරලා මේ අර අපි ලුණු කපන තැන මේක තියෙනවනේ. මේකේ තියලා ඊට පස්සේ මම ඒවා මේ තුනී කරගෙන ජෑම් ගෑවා. ජෑම් ගාලා ඉවර වෙලා නොන් පෑන් එක ලිපේ තියලා ඉවර වෙලා ඊට පස්සේ ටික හදාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මම හැදුවට චුට්ටක් මේක අවුල් ගියා. මොකද මේක දැන් අර පෑන් එකේ තියලා ඉවරලා මේ රත් කරනකොට අර ඇතුලේ තියෙන මේ ටිකක් අර මේ මොනවද මේ ජෑම් කෆ එළියට ආවා. මේක මේ අතේ ඉඳන් හැමතැනම ගෑවුණා කනකොට. ඒ නිසා මේක පොඩ හරියන්නේ නැහැ. ඒ උනට මේ විදිහට හදලා සීනි සම්බෝල මේක අතුරට දාලා හදාගත්ත තිබ්බ මට ලුණු තිබ්බ නැති නිසා හදාගන්න බැරුනේ. මම ආය දවසක ඔයාලට වීඩියෝ එකක් ගන්නම් මේ සීනි සම්බෝල මේ දාලි වෙලා මේක හදන වීඩියෝ එක. ඉතින් ඔන්නෝමයි මේ කෑම එක හදාගත්තේ. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා මගේ channel එකත් subscribe කරලා නැත්නම් subscribe කරලාම ඉන්න. එතකොට මම ලස්සන වීඩියෝ දාන ඒවා ඔයාලට බලන්න පුළුවන්. මම දැන් තව ඉස්සරහට යනවා බුලත් කොහොප්ටියේ දියැලි හැම තියෙනවා. ඒ ටික බලන්නත් යනවා. ඒ වීඩියෝ ටිකත් ගේන්න. දිගටම එකතු වෙලා ඉන්න. subscribe එකක් දාලා. ඔන්න යාළුවනේ මෙයා තමයි අපේ ඉතින් යාළුවා. මේ ඉන්නේ අපේ ලේන්පටියා. ඉතින් මෙයා ඔන්නෝම තමයි. මෙයා කොහෙවත් යන්නේ නැහැ. මේ කෝඩුවාසේ තමයි ඉන්නේ. එයා ඇරලා තිබ්බත් මේ කොහෙවත් යන්නේ නැහැ. හරි හොඳයි. අපිත් එක්ක තමයි ඔන්න මේ ලේන් යාළුවා ඉන්නේ. චූටි දැන් ඉතින් අපි පන්නල ගෙදර යන්න තමයි හදන්නේ. අපේ ගෙදර යන්න. දැන් මේ වරාවල පාලම උඩින් ඉතින් මම හැමදාම වීඩියෝ කරනවා, ෆොටෝ ගන්නවා තමයි ඉතින් කරන්නේ. ඔන්න දැන් ඉතින් අපි යනවා.
ඔන්න ඉතින් අපි දැන් කොස් කඩන්න තමයි හදන්නේ ගෙදර ගිහිල්ලා. මේ හා වත්තේ මේ තේ වත්තේ මැදින් ටිකක් ඉස්සරහට යන්න ඕන. මම මේ කෙක් උතරගෙන කොස් කඩන්න. ඔන්න ඉතින් අපේ යාළුවෙකුත් ඇවිල්ලා හිටියේ. ඌත් ඉතින් කෑ ගහ මේ කොස් කඩන්න. දිවියා කලින් ඇවිල්ලා හිටියේ. ඔන්න යාළුවනේ අපි මේ කොස් කඩන්න මේ මේ වත්තකට මේ බලමු අපි දැන් කොස් ගෙඩියක් තියෙන කියලා කඩා ගන්න. මේ ගස්වල කොස් තියෙනවා බලමු කඩා ගන්න කොස් ගෙඩිය. ඔන්න ඉතින් අපි කොස් ගහ ගාවට ආවා. දැන් මේ කෙක්කෙන් කොස් ගෙඩියක් කඩා ගන්න තමයි හදන්නේ. කොස් ගෙඩියක් මුල් දැන් කඩා ගන්නවා. ඔන්න ඉතින් කොස් ගෙඩිය එහා වත්තට තමයි වැටෙන්නේ. ඒක හිඳ ගන්නමයි යනවා. හිඳ නිවෙලා ගෙනල්ලා අපි දැන් ගෙදර ගෙනිහිල්ලා මේ අද ඉතින් කොස් මේ හදලා කන්න බෑ. මොකද මේ අපි ආයේ ඉක්මනට මේ අපේ මේ නෑදෑ කෙනෙක්ගේ මළගයක් වෙලා තියෙනවා. එහෙ යන්න උඳුගොඩ. ඉතින් මං එහෙ යන්න තමයි දැන් හදන්නේ. බස් එකේ එහෙ යනවා අම්මා එක්කම. ඔන්න ඔහොම තමයි ඉතින් අද දවස ගෙවෙන්නේ. ඉතින් මං හිතන් හිටියේ ලස්සන වීඩියෝ එකක් මේ කරන්න. ඉතින් මේ ඉතිරි බ්ලොග් එක මෙතනින් කරන්න වෙන්නේ. ඉතින් අපි යන්න තමයි හදන්නේ. ඉතින් අයියා මේකත් අරගෙන අඟුරු වැලි ගියා. දැන් මේ ඉතින් මේ යන ගමන් ඉන්නේ බුලත් කොට්ටියට. ඔන්න ඉතින් බුලත් කොට්ට ගිහිල්ලා මල ගෙදර ගිහිල්ලා හැම අපි එද්දි මම මේ ටික බස් එකේ පොඩ වීඩියෝ කරගත්තා. මේ බුලත් කොට්ටියට එන ගමන් කියන්නේ මේ කොහෙද හොඳට ගිහිල්ලා එන ගමන් තමයි මේ බස් එකේදී මේ ටික වීඩියෝ කරගත්තේ. එහෙනම් ඉතින් අපි ආයේ බ්ලොග් එකකින් හම්බෙමු.